iPhone jailbreak කරන්නේ හරියටම දැනගෙනද? එහෙම නැත්නම් හැමෝම කරන නිසා කරනවද? iPhone jailbreak කරනවා නම් මේ දේවල් ගැනත් හරියටම දැනගෙන කරන්න. එහෙම නැත්නම් ඔයාගේ iPhone එකටත් බඩුම තමයි. හොඳයි. මුලින්ම මේ jailbreak කියන වචනේ තේරුම ඔයාලා හරියටම දන්නවද කියලා පොඩ්ඩක් චෙක් කරලා බලන්න. jailbreak. ඉතින් මේ වචන දෙකක එකතුවක් තමයි jailbreak කියන්නේ. ඉතින් මේ jail කියන වචනේ ඩික්ෂනරි එකක සර්ච් එකක් දැම්මොත් එහෙම නැත්නම් Google එකේ සර්ච් එකක් දැම්මොත් ඒකේ තේරුම වලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේ break කියන වචනේ බොහොම සරලයි. ඉතින් ඒකෙත් ඔයාලට තේරුම අවශ්‍ය නම් ඩික් එකේ සර්ච් එකක් දාන්න. ඔයාලට ඒකේ තේරුම බලා ගන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ වචන දෙක jail සහ break. ඒ කියන්නේ jail කියන්නේ හිරගය, break කියන්නේ කඩනවා. මෙන්න මේ වචන දෙක එකතු වෙලා තමයි ඔයාලා හැමෝම දන්න jail break කියන වචනේ හැදිලා තියෙන්නේ. ඉතින් සිංහලෙන් කියනවා නම් හිරගෙදර කඩනවා කියන අදහස. හොඳයි. මේ jailbreak කියන එක කොහොමද iPhone එකත් එක්ක සම්බන්ධ වෙන්නේ? අපි ඒක මේ විදිහට පැහැදිලි කරගමු. ඉතින් මුලින්ම ඔයාලට කියන්න හැමෝම මෙතන ඉන්න හැමෝම දන්නවා හිරගෙදරක් කියන එක. ඉතින් හිරගෙදරක් කියන එකේ ලේසියෙන් ඇතුළට යන්නත් බෑ. ඇතුළේ ඉන්න අයට ලේසියෙන් එළියට එන්නත් බෑ. ඒ කියන්නේ මේ ඇතුළේ ඉන්න අයත් එක්ක සම්බන්ධතා එළියේ ඉන්න අයට පවත්වන්න ගොඩක් අමාරුයි. ඒ පැවැත්වුවත් තුන්වෙනි පාර්ශවයක සම්බන්ධතාවය තියෙන ගමන් තමයි මේ සම්බන්ධතාව පවත්වන්න පුළුවන්. බොහොම ආරක්ෂාවක් මැද්දේ. ඉතින් මෙතන ගොඩක් ලොකු සිකියුරිටි එකක් ආරක්ෂාවක් තියෙනවා. ඒක තමයි සාමාන්‍ය හිරගෙදරක තියෙන තත්ත්වය. ඉතින් මේක කොහොමද iPhone එකත් එක්ක සම්බන්ධ වෙන්නේ? ඉතින් හිතන්නකෝ ඔයාලගේ iPhone එකේ තියෙන data සහ iPhone එකේ තියෙන firmware iOS එක හිතන්නකෝ හිරගෙදරක් ඇතුලේ තියෙනවා කියලා. ඉතින් මේකට ඇතුළට යන්න නම් මේකේ බටේ තියෙන ආරක්ෂිත වලල්ල අපි විඳ දමන්න ඕනේ. එහෙම නැත්නම් මේක ඇතුලේ තියෙන දේවල් එළියට ගන්න නම් මේක වටේ තියෙන ආරක්ෂිත වලල්ල බිඳ දමන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදියට මේ iPhone එකේ තියෙන security වලල්ල බිඳ දාන එකට තමයි මේ iPhone එකක් jailbreak කරනවා කියන්නේ. ඉතින් jailbreak කරාට පස්සේ මේ iPhone එකේ ඇතුලේ තියෙන data එළියට ගන්න පුළුවන් කිසිම තුන්වෙනි පාර්ශවයක සම්බන්ධතාවයක් වෙන්නේ නැහැ. කිසිම ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම එළියේ තියෙන ඕනම දෙයක් iPhone එකට දාන්නත් පුළුවන්. කිසිම ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් දැන් ඔයාලට පැහැදිලි ඇති මොකක්ද මේ iPhone එකක් jailbreak කරනවා කියන්නේ කියන එක. jailbreak කරාට පස්සේ මේ Apple සමාගමෙන් අපේ iPhone වලට දෙන high security එක නැත්තරම නැති වෙලා යනවා. ඒ කියන්නේ ඔයාලගේ මේ ෆෝන් එක ඇතුලේ තියෙන data ඕනම කෙනෙකුට access කරන්න පුළුවන් දුරස්තව. ඒ වගේම පිටත ඉන්න ඕනම දෙයක් ඕනම එක අය හදපු ඕනම virus app එකක් වෙන්න පුළුවන් malware එකක් මේ ඕනම දෙයක් මේ iPhone එකට කිසිම බලපෑමක් නැතුව ඇතුළත් කරන්නත් පුළුවන්. ඉතින් මේ විදියට අපි හැමෝම දැනම iPhone එකේ තියෙන මේ security එක බිඳ දමන්නේ ඇයි? හොඳයි. ඉතින් ගොඩක් අය හිතාගෙන ඉන්න දෙයක් තමයි iPhone එකක් ගත්තාම ඒක jailbreak කරන්න ඕනේ කියලා. ඉතින් දැන් ඔයාලට පැහැදිලි ඇති මේ jailbreak කරනවා කියන්නේ මොකක්ද කියලා. jailbreak කිරීමෙන් ඔයාගේ iPhone එකේ තියෙන ආරක්ෂාව සම්පූර්ණයෙන්ම නැති වෙනවා කියලත් දැන් ඔයාලට පැහැදිලි ඇති. ඒ වගේම තමයි ඔයාලා දන්නවා මේ iPhone එක ගොඩක් user friendly නැහැ. ඒ කියන්නේ tech geek කෙනෙක්ට නම් මේක ගොඩක්ම boring device එකක්. ඒ කියන්නේ අපට අවශ්‍ය විදිහට මේක හසුරවන්න බෑ. ගොඩක් limitations මැද්දේ තමයි iPhone එකේ iOS එක සකස් කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට third party app එකක් මේකට install කරගන්න විදියක් නැහැ. ඒ කියන්නේ අපිට app එකක් download කරනවා නම් app store එක හරහාම විතරයි download කරන්න පුළුවන්. ඒ වගේම මේකේ apps අතර තියෙන සම්බන්ධතාවය ගොඩක් අඩුයි. Android වලට සාපේක්ෂව ගත්තොත් ගොඩක්ම අඩුයි. ඒ කියන්නේ apps අතර communication එකක් නැති තරම්. ඉතින් මේ විදිහට තමයි යාළගේ security improvements උපරිමයට අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එතනදී ඇත්තටම ගොඩක් ලොකු ආරක්ෂාවක් iPhone එකට හම්බ වෙනවා. ඒ කියන්නේ මේ iPhone එකට virus එකක්, malware එකක්, ඒ වගේම spy app එකක් මේ වගේ දෙයක් ඇතුල් වෙන්න තියෙන සම්භාවිතාවය ගොඩක් අඩුයි. තියෙන patches ඔක්කොම මේ අය අවහිර කරලා තියෙනවා. ඉතින් ඒක ගොඩක් ලොකු ආරක්ෂාවක්. ඒ වගේම ඇයි ඔයාලා මේ iPhone එකක් jailbreak කරන්නේ? ඒ වගේම jailbreak කරනවා නම් එහෙම කරන්න ඕනේ කවුද? ඒක තමයි ඊළඟ ප්‍රශ්නේ. iPhone එකක් ඔයාලා jailbreak කරන්න ඕනේ නම් මුලින්ම ඒකට හේතුවක් තියෙන්න ඕනේ. ඉතින් ඔයා tech geek කෙනෙක් නම් ඔයා මේ iPhone customize කරලා ඔයාට ඕන විදිහට එක විදිහට සකස් කරලා පාවිච්චි කරන්න ආස නම් ඔයා මේක jailbreak කරාට කිසිම ප්‍රශ්නයක් නැහැ. jailbreak කරාම ඔයාට පුළුවන් මේක ඔයාට ඕන විදිහේ themes දාගන්න, ඔයාට ඕන third party apps දාගන්න. ඒ වගේම ඔයා
ආස විදියට මේක කස්ටමයිස් කරලා ඔයාගේ apps වලට password දාගන්න, app hide කරන්න, මේ වගේ ගොඩක් දේවල් කරගන්න පුළුවන් iPhone එක jailbreak කරාට පස්සේ. මේකත් හැමෝටම සුදුසු නෑ. ඒකට හේතුව තමයි ඔයා මේ ටෙක්නොලොජි පැත්ත ගැන ගොඩක් දන්නේ නැත්නම් මෙතනදී ඔයාගේ iPhone එකට සහ ඔයාගේ personal data වලට ගොඩක් හානි වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා ඒ දේවල් ගැන දන්නේ නැත්නම් jailbreak කරන එක මම recommend කරන්නේ නැහැ. ඉතින් කොහොම කරත් jailbreak කියන එක recommend කරන්න බෑ. හැබැයි ඔයා හොඳ tech geek කෙනෙක් නම්, ඒ කියන්නේ ඔයා ටෙක්නොලොජි පැත්ත හොඳට දන්න මේ සාමාන්‍ය user කෙනෙක් විදියට පාවිච්චි නොකර මේව ගැන ගැඹුරින් අධ්‍යයනය කරලා තමන්ගේම device එකක් විදියට පාවිච්චි කරනවා නම් ගොඩක්ම හොඳ දෙයක් තමයි jailbreak කරනවා කියන එක. මෙහෙම කරාම ඔයාට ඔයා හදන app එකක් වුණත් iPhone එකට දාලා ටෙස්ට් කරලා බලන්න හැකියාව තියෙනවා. මේ දවස්වල ගොඩක් අය මගේ comment section එකේ සහ WhatsApp එකේ අහලා තිබුණා jailbreak කරන්න කොහොමද, jailbreak කරන්න ඕනේ iOS 13 එක, ඒ වගේ ගොඩක් දේවල්. ඉතින් ඒ වගේ මේ අතර ගොඩක් ගෑනු ළමයිනුත් හිටියා. ඉතින් ඔන්න දැනගන්න ඕන ගොඩක් දේවල් මම ඔයාලට මෙතනදී පැහැදිලි කරා. හොඳයි. ඉතින් මේ jailbreak කරන්න official company එකක්වත් official සංවිධානයක්වත් නැහැ. ඔයාලා දන්නවා මේ ඔක්කොම වෙන්නේ ගොඩක් දක්ෂ හැකර්වරු ඒ වගේ අය හරහා. ඉතින් මේ jailbreak කියන එකට Apple සමාගම කොහොමවත් කැමති නැහැ. ඉතින් යාළුවා හැමදාම යාළුවගේ iOS එක improve කරන්නේ මේ විදියට කඩන්න බැරි විදියට. කොහොම වුණත් මේ විවිධ සංවිධානවල ඉන්න දක්ෂ පරිගණක ඉංජිනේරුවෝ හරහා මේ වගේ තියෙන සිස්ටම් ඩවුන් කරන්න පුළුවන් විවිධ මෙතඩ් දෙනවා. ඉතින් ඒ නිසා කොහොම කරත් මේක බලෙන් jailbreak කරන්න පුළුවන් හැකියාවක් නැහැ තමන් උත්සාහ කරලා තමන්ගේ iPhone එක jailbreak කරොත් මිස. ඉතින් මම ඔයාලට ආයෙත් කියන්නේ jailbreak කරනවා නම් ඒක handle කරගන්න පුළුවන් කෙනෙක් jailbreak කරන්න. ඔයා ඒ තරම් මේ ටෙක් දේවල් ගැන වැඩි දන්නේ නැත්නම් jailbreak නොකර ඉන්න එක තමයි වඩාත්ම සුදුසු වෙන්නේ. jailbreak කරොත් ඔයාගේ තියෙන personal data සහ ඔයාගේ iPhone එකේ තියෙන දේවල් third party කෙනෙකුට බොහොම ලේසියෙන් access කරන්න පුළුවන් හැකියාව තියෙනවා කියන එකත් අනිවාර්යෙන්ම ඔයාලා දැනගන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් මම ඔයාලට අවශ්‍ය කරන දේවල් පැහැදිලි කරා කියලා. ඉතින් මම මෙතනදී සඳහන් කරේ නැහැ කොහොමද jailbreak කරන්නේ, කොහොමද මේ දේවල් හරියටම ගෙදරදී තනියෙන් කරගන්නේ කියන එක ගැන. ඉතින් ඔයාලට එහෙම දේවල් ඒ වගේ වීඩියෝ එකක් අවශ්‍ය නම් අනිවාර්යෙන්ම පහත comment section එකේ comment එකක් දාන්න. අනිවාර්යෙන්ම පුළුවන් iOS 13 එක දක්වා මේ දැනට තියෙන හැම iPhone එකක්ම jailbreak කරන විදිය වීඩියෝස් ඔයාලා වෙනුවෙන් අරගෙන එන්න. ඉතින් වැඩි දෙනාගේ ඉල්ලීම පරිදි තමයි මේ දේවල් කරන්නේ. මොකද එහෙම නැති වුණොත් කාලය ගොඩක් අපරාධයි කියලා හිතෙනවා. හොඳයි. ඉතින් ඔන්න jailbreak කරනවා නම් මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම බලලා දෙපාරක් හිතලා jailbreak කරන්න කියලා මම ඔයාලට ආයෙත් කියනවා. මේ තියෙන මගේ social media මාව like කරන්න, follow කරන්න, මගේ updates ඉක්මනින්ම ඔයාගේ ළඟට ගෙන්න ගන්න. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.